හැමෝටම මේ මහියංගනීට සිරස අයිස්ක්‍රීම් කානිවල් එකෙන් ආව දවසේ පළවෙනි දවසේ රෑ අපි ගියා පොඩ්ඩක් පුතාගේ මොන්ටිසෝරියේ ඒ චුටි යාළුවෙක් ඉන්නවනේ ඒගොල්ලොත් එක්ක ඉඳලා චුට්ටක් වෙලා මියුසිකල් ෂෝ එකක් චුට්ටක් බලලා අපි ආවා. මොකද අපි එදා වැඩි වෙලා හිටියේ නෑ. මොකද ඔය සෙනසුරාදා පළවෙනි දවසේ රෑනේ. ඉරිදා අපේ පුතාලගේ නර්සරි එකෙන් ඩාන්ස් එකකට තෝරගෙන තිබුණ නර්සරි එක. ඉතින් සෙනසුරාදා නර්සරි 10යි ඉරිදා නර්සරි 10ක් අරගෙන ඒ විදිහට ඒගොල්ලෝ හැමෝගෙම වගේ අයිටම්ස් තෝරගෙන තිබුණා. ඉතින් ඒගොල්ලොන්ගේ ඩාන්ස් එකට ලෑස්ති වෙන ගමන් ඉතින් මේගොල්ලොන්ගේ ඩාන්ස් එක බුරු බවුරාල ඒ සින්දුවට තමයි මේගොල්ලොන්ගේ මේ ඩාන්ස් එක කරේ. ඉතින් මම මේ සින්දුව දාන්නේ නැහැ. මොකද ඒක කොපිරයිට්ස් වලට ප්‍රශ්නයක් වෙන නිසා. ඉතින් මේගොල්ලෝ ඉතින් එහෙම ලොකු කාලයක් මාස ගාණක් අරගෙන ප්‍රැක්ටිස් වෙලා නෙවෙයි. ඉතින් අවුලක් නැහැ. අපේ පුතා නම් ඔන්න ඔය කෙළවරේ ඉන්නවා. ඉතින් වැඩිය එයා පොඩ්ඩක් එයාට හිතුනොත් තමයි එයා නටන්නේ. නැත්තම් නෑ. ඒ උනට ලස්සනට අනේ පුංචිත් හරි ලස්සනයි බලන්නකෝ. පාට ඇඳුම් ඇඳලා ඒගොල්ලෝ ඉතින් හරි ලස්සනට නටන බබාලා ඉන්නවා පේනවනේ. අර ෂෝක් පුතෙක් නටනවා. ඉතින් හරි ලස්සනයි. මේගොල්ලෝ ගොඩාක් විනෝද වුණා. මේගොල්ලන්ට අයිස්ක්‍රීම් එකකුත් ඩාන්ස් එක ඉවර වුණාට පස්සේ හම්බ වුණා. දැන් ඕක කියලා තමයි ගොඩක් අයව නැටමට එක්ක සම්බන්ධ කරගත්තේ. බබාලා දෙන්නෙක් විතර නම් නටන්නෙම නැතුව 3 දෙනෙක්. අපේ නර්සරි එකේ බබාලා 3 දෙනෙක් නටන්න නැතුව අයින් වුණා. මේගොල්ලෝ සෙල්ලම් බඩු අරන් දීලවත් ඒ බබා චූටි. ඉතින් නැටුවේ නැහැ. ඉතින් කමක් නැහැ. ඒගොල්ලෝ එතෙන්ට ආවෙකම ලොකු දෙයක්නේ. අපේ පුතත් එහෙමයි ඉස්සර. එහෙම ඕවට සහභාගී වෙන්නෙම නැහැ. මට මතකයි අපේ පුතාලා රේඩියෝ එකට ගිය සැරේ මම ඇතුළට ගියා. ඒ ස්ටුඩියෝ එකේ රෙකෝඩින් රූම් එක ඇතුළට ගියා. මොකද මම පුතාට පේන්න හිටියා. අන්න ඒ නිසා එයා නැටුවා ටිකක් හරි. එහෙම බබාලා ඉන්නවනේ ඉතින්. අම්මලාගේ අස්සෙම ඉන්න බබාලා. බලන්නකො මේගොල්ලෝ හරිම ලස්සනට නැටුවා. මේගොල්ලෝ විතරක් නෙමේ. අනිත් අනිත් නර්සරි වල බබාලත් හරිම ලස්සන නර්තනාංග තිබුණා. ඉතින් හරිම සතුටුයි අපේ රටේ පුංචි පැටවු නේද මේ. මේගොල්ලෝ ඉතින් ගොඩක් සතුටු නම් මේගොල්ලොන්ට කානිවල් එකේ මෙරිගෝ රවුන්ඩ්ස් ඒ වගේ ඒවා 5ක් ෆ්‍රී යන්න එහෙම ඒ වගේ ගේම්ස් කියන්නත් බෑ ඒවටනේ. ඒ වගේ ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න 5ක් සූදානම් කරලා තිබුණා. අපේ පුතාගේ මේකේ විතරයි මූණත් දෙක කරගෙන ඔය ඉන්නේ. එයාගේ යාළුවෙක් ළඟ නැහැ කියලා. එයාගේ මොන්ටිසෝරි යාළුවෙක් නැහැ කියලා. වෙන යාළුවෙක් ඉන්නේ කියලා. ඉතින් අපේ අනිත් දරුවෝ නම් අනිත් ඒ වගේ ගිහිල්ලා තිබුණා. එතන සහභාගී වුණ හැමෝටම වගේ ලොකු කුඩා ભેදයක් නැතුව ගොඩාක් තරඟ තිබුණා. ඉතින් අපිට නම් ඒ වගේ සහභාගී වෙන අවස්ථාව මම නම් ගියේ නැහැ. අපි ගියේ නැහැ. අපි චුට්ටක් ඇවිදලා කරලා ගොඩාක් රස්නේ මේ දවස්වල අවුව සැරයි මාර සැරයිනේ. මැජික් සංදර්ශනයක් තිබුණා. ඒක නම් සම්පූර්ණයෙන්ම බැලුවා. හරි ආස හිතුණා පොඩි කාලෙටත් ගියා ඉතින්. අපි ඉතින් ආවා ඉතින් ගෙදර. මොකද බබාව තියාගෙන ඉන්නත් හරි අමාරුයි. හරිම රස්නේ ඉතින්. ඒ නිසා මෙරිගෝ රවුන්ඩ්ස් වල එහෙම දවල් යන්න අමාරුයි. ඉතින් ඔය රැට යන ඒවානේ. ඉතින් ලස්සන අයිස්ක්‍රීම් එකකුත් යනවා. ඒගොල්ලොන්ගේ ප්‍රොමෝෂන් එකක් මේක. ඒක දැක්කම අයිස්ක්‍රීම් එක කන්න හිතුණා. එහෙනම් එන්නම්.